even some ministers say expensive loan from China. සමහර මාධ්‍ය වාර්තාවල මෙන්ම අමාත්‍යවරුන් ප්‍රසිද්ධිය අවස්ථා කිහිපයකදී සඳහන් කළ අධික ණය අනුපාතයකට චීනයෙන් ණය ලබාගෙන නැති බව. නැහැ. ඒ වැරදි. මෙවැනි ප්‍රකාශ චීන රජයට ඉතා හානිකරයි. ඕනෑම සංවර්ධන වෙමින් පවතින රටකට ණය ලබා දීමේදී අපිට නිශ්චිත පොලි අනුපාතයක් තියෙනවා. ඒ 2%. මේ ශ්‍රී ලංකාවට පමණක් වළංගු ප්‍රතිශතයක් නෙවෙයි. නමුත් බොහෝ අවස්ථාවල ලබා දෙන වාණිජ්‍ය ණය දෙස අවධානය යොමු කළොත් එවැනි ණය මුදල් ලබා දී ඇත්තේ 5% වැනි පොලි අනුපාතිකයකට. විශේෂයෙන්ම මිත්‍රශීලී රටවලට ණය ලබා දීමේ සමහර කොන්දේසි අපි ලිහිල් කර තිබෙනවා. මම අධ්‍යයනය කළා ශ්‍රී ලංකාව පසුගිය වසරේදී යුරෝපයෙන් ලබාගත් ණය මුදල් සම්බන්ධයෙන්. එය ඩොලර් මිලියන 50ක පමණ මුදලක්. අපි ශ්‍රී ලංකාව සමග ඇති සම්බන්ධතා වර්ධනය කරමින් සිටින්නේ දෙරටේ උන්නතිය වෙනුවෙන් වගේම දෙරටේ ජනතාව වෙනුවෙන්. පාලකයා කවුරුවත් පාලනය කරනු ලබන පක්ෂයේ කුමක් වුවත් කුමන වෙනසක් ඇති වුවත් අප විසින් අපේ ප්‍රතිපත්ති වෙනස් කර නැහැ. ඒ වගේම මම විශ්වාස කරනවා අපි එකිනෙකාට ගරු කළ යුතුයි කියලා. අභ්‍යන්තරිකව ඔබ අතර විවිධ දේශපාලන මතවාද තිබිය හැකි. නමුත් ඒ මට අදාළ කාරණාවක් නොවේ. අපි කිසිදු අවස්ථාවක රටේ අභ්‍යන්තර ගැටලු වලට අතපෙවීමක් සිදු කරන්නේ නැහැ.